ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් බටර් කේක් එකක්. නැත්තම් ටී කේක් එකක් හදාගන්න විදිහයි. ඉතින් බලමුකෝ මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම බටර් 200යි. සීනි 200යි. දාලා හොඳට බීට් කරගන්න. විනාඩි 2-3ක් කරගන්න හොඳට සීනි ගතිය නැති වෙනකන්. මම මේකේ මාජරින් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට බටර් හෝ මාජරින් දෙකෙන් එකක් ගන්න පුළුවන්. මේකට මම බිත්තර 4ක් ඇඩ් කරගන්නවා. එක එක දාලා තමයි මම බීට් කරගත්තේ. ඔයාලට වෙලාව මදි නම් එක සැරේම 4ම වෙනම බ්ලෙන්ඩර් එක දාලත් මේකට දාලා ආයෙ බීට් කරගන්න පුළුවන්. හොඳට මික්ස් වෙන්නයි ඕනේ බිත්තර ටික. විනාඩි 2-3ක් අතර ප්‍රමාණයක් මම බීට් කරගත්ත බිත්තර දැම්මට පස්සේ මේ විදිහට හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි මෙහෙම සූරලා ගන්න. පාන් පිටි 200යි. ඒකට බේකින් පවුඩර් තේ හැන්දයි දාන්නේ. ඒක එකටම හලා ගන්න. වැනිලා තේ හැන්දක් මේ දාන්නේ. ආමන්ඩ් එසන්ස් තියෙනවා නම් තේ හැඳි භාගයක් දාගන්න. මම කිරි කෝප්ප කාලක් දාගන්නවා මිලිලිටර් 60ක්. ඒ ඔක්කොම එකටම දැම්මා. දාලා මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගත්තා හැන්දකින්. දැන් මම තප්පර 20ක් විතර ඉක්මනට බීට් කරගන්නවා. වැඩි වෙලා කරන්න යන්න එපා. මේ විදිහට අර කලවම් වෙච්ච නැති පිටි හරියවල් තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ විදිහට හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි හොඳට සූරලා මික්ස් කරලා ගන්න. මේ 20යි 20 හරි 4 ඇටයකට මම දාගන්නේ. පාච්මන්ට් කොලේ දැම්මා ගලවන්න ලේසි නිසා. ඉතින් බැටර් එක දාගමුකෝ. බටර් කේක් රෙසිපියක් තමයි මේක. ඒ වුණාට මම උඩින් පළතුරු ටිකක් දාගන්නවා. ඔයාලට කැමති නම් දාන්න පුළුවන්, නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. එකසිය 70 පැය භාගයක් වගේ තමයි මේක මම බේක් කරගත්තේ. මේ තියෙන ලස්සනට ඇවිල්ලා ගානට බේක් වෙලා තියෙනවා, කර වෙලා නැහැ. හොඳ සොෆ්ට් එකට තියෙනවා කේක් එක. ඉතින් මේ නිවාඩු කාලේ ගෙදර ඇවිල්ලා ඉන්න අමුත්තන්ට එහෙම සංග්‍රහ කරන්න නැත්නම් තේ වෙලාවට හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. කපලා බලමුකෝ. ඔය තියෙන හොඳ සොෆ්ට් එකට. ඉතින් කේක් හදන්න දන්නේ නැති අයටත් අලුත් අයටත් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. මේ තියෙන්නේ. ඉතින් හරි රසයි මේ කේක් එක. ඔයාලත් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්නකෝ.
ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.